සුබ දවසක් මේ වීඩියෝ එක බලන සියලුම දෙනාට. ලංකාව කියන්නේ ඊටාම පුංචි රටක්. හැබැයි මේ පුංචි රටේ සංචාරකෙක් විදිහට නරඹන්න තියෙන ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ ජීවිත කාලෙම සංචාරකෙක්ට නැරඹුවත් ඉවර කරන්න බැරි ස්ථාන රාශියක් අපේ මේ පුංචි රටේ තියෙනවා. ලෝකේ රටවල් අතරින් ගත්තාම ලෝකේ සංචාරක ස්ථාන අතරින් ගත්තාම ශ්‍රී ලංකාව තරම් මේ පුංචි රට තරම් එකිනෙකට වෙනස් සංචාරක ස්ථාන. ඒ කියන්නේ අපි කියනවා ටූරිස්ට් ඩෙස්ටිනේෂන් තියෙන රටක් මම හිතන්නේ වෙන ලෝකෙ වෙන කොහෙවත් නැහැ. විවිධාකාර සංචාරක ස්ථාන, පුරාවිද්‍යා ස්ථාන වෙන්න පුළුවන්, වනාන්තර වෙන්න පුළුවන්, දියඇලි වෙන්න පුළුවන්, ස්වභාවික පෙරළ තීර වෙන්න පුළුවන්, ලස්සන විවිධ දුපන්ති වෙන්න පුළුවන්, ස්වභාව සෞන්දර්යයෙන් අනුමුණ පරිපූර්ණ විවිධ ස්ථාන, උද්‍යාන, ඒ වගේ තැන් ගත්තාම එකම රටක විවිධාකාර වූ සංචාරක ස්ථාන තියෙන ලෝකයේ තියෙන හොඳම රට මම හිතන්නේ ශ්‍රී ලංකාව. ඉතින් ඒ මගේ පුංචි රටේ ඔයගොල්ලෝ නොදකපු තැන්, දැකපු තැන්, ඒ දැකපු තැන්වල අපි නොදන්න කාරණා සියල්ලම දැක බලා ගන්න, ඉගෙන ගන්න, සෝබාදහම අත්විඳින්න, සෝබාදහම දැක ගන්න අපේ රටේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්න. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මේ පුංචි ලංකාවේ ගොඩාක් ස්ථාන වලට ගිහිල්ලා ඒ තැන් පිළිබඳව ලස්සන වීඩියෝ රාශියක් මේ channel එකෙන් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම යන්නේ ලංකාවේ ප්‍රසිද්ධම විශේෂතම පුරාවිද්‍යා ස්ථානයක් බලන්න. තනියම නෙමෙයි යන්නේ. මාත් එක්ක තව පිරිසක් ඉන්නවා. ඒ තමයි සීගිරිය. සීගිරිය කිව්වම ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් අයියෝ මොනවද සීගිරිය බලන්නේ අපි සීගිරිය දැකලා තියෙනවද කියලා. එහෙම නෙමෙයි. සීගිරිය කියන්නේ එක දවසින් බලලා ඉවර කරන්න බැරි අපි නොදන්නා කාරණා ගොඩාක් තියෙන අපේ වටිනා පුරාවිද්‍යා ස්ථානයක්. අපි හැමදාම කරන්නේ සීගිරිය ගල බලන්න ගියා. සීගිරිය චිත්‍ර ටික බැලුවා, කුරුටු ටික බැලුවා. කෞතුකාගාරය බැලුවා ආපහු ආවා. එහෙම නෙමෙයි සීගිරිය තියෙනවා ස්ථාන ගොඩක් සීගිරිය ආවට නරඹන්න. ඉතින් අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ සියලුම ස්ථාන නරඹන්න. ඉතරටේ සීගිරියාවට තියෙන විශේෂ ස්ථාන මොනවද? ඒවට සම්බන්ධ ඓතිහාසික තොරතුරු මොනවද කියලා ඉස්සරහට වීඩියෝ ගණනාවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ සීගිරි ගල තරණය කරන්න. අපි යන්නේ සීගිරියට. අපිත් එක්ක ඉන්නවා පවිෂන්. හායි කියන්නේ. හායි. ඊට පස්සේ ඉන්නවා මේ දිනෙත් අපේ කැම්පස් බෝයි ගයිස්. අපි දැන් යන්නේ සීගිරිය මැසිව් අන්බොක්සින් එකක් කරන්න. අන්බොක්සින් කරන අයිතිකාරයට තියෙනවා ඇසයින්මන්ට් එකක් කරන්න. දුලාට දාන්න. ඒ ඇසයින්මන්ට් එක මම කරනවා. මම අන්බොක්ස් කරනවා. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් යාළුවෝ ඉද්දී ගයිස් අපි ඒවට කිසිම අසයින්මන්ට් වලට කිසිම බය වෙන්න දෙයක් නැහැ. මේක AI එකට දාලා උඹ හොරෙන් හදපු අසයින්මන්ට් එකක්. ඔව් දැන් ඔය කොච්චර සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා කිව්වත් උන් කරන්නේ AI දාලා තමයි යවුවා. හරියෝනේ. මල්ලි මොකට මේ අපේ අන්බොක්සින් කියන සම්බන්ධයෙන් මොකද්ද දක්වන්න තියෙන අදහස? අන්බොක්සින් එක කරලා බලමු නේ. මම පළවෙනි එකනේ. කරලා බලමු. Really? It's the first one? Oh, really? It's his first unboxing. Yeah. ලංකාව කියන්නේ ගොඩාක් පුංචි රටක්. හැබැයි මේ පුංචි රටේ බලන්න දැන් ගොඩාක් තියෙනවා. පේනවද ලස්සන?
අපි ඇත්තටම සීගිරිය නගින හිතානාවේ මේ ගිනි අවුවේ දාඩිය පෙරාගෙන නගින්න වෙයි කියලා එනවා. දැන් දඹුල්ල ටවුන් එකේ ඉන්නේ. දැන් වෙලාව කීයද රජි? කමාරයි. වෙලාව හවස 1:00යි. ආත්මීය බැඳීමක් තියෙනවා. දඹුල්ල ටවුන් එකට බැස්ස පටන් ගත්තා. නේද? මම හිතන්නේ ජීවිතේ මේ වෙන කාටවත් රිවිව් කරලා නැතුව ඉතිනේ. අත්විඳින්න බැරි අත්දැකීමක් අද ලබන්න පුළුවන්. මොකද සීගිරිය ගල හැමෝම නගින්නේ ගිනි අවුවේ. අද අපිට වැස්සේ සීගිරිය ගල නගින්න පුළුවන්. ඒක සුපිරි අත්දැකීමක් වෙයි නේ. අනිවාර්යයෙන්. මේ වයින් හොදනම. දැන් හොඳට වයින්නවා. සීගිරියට තව පොඩි දුරයි තියෙන්නේ. සීගිරිය කියලාවට අපිට නිකන් වෙනසක් ඕනේ උනේ සීගිරියෙන්. මීදුම තියෙන පැත්තක කඳුකර පැත්තකට ගියා වගේ සීගිරිය නගින්න වෙලා තියෙන්නේ අද. මරු. තමයි අර ලයින්නේ තිබුණා කියන්නේ. පාර ලස්සනයි. ඉස්සරහට. ඉස්සරහින් පේන්නේ සීගිරිය රථගාල. පේනවා නම් ගොඩක් වාහන ගොඩක් පිරලා තියෙනවා වගේ, සංචාරය ගොඩක් ඇවිල්ලා තියෙනවා වගේ. දන්නේ නැහැ කැඩුනොත් නන්නේ. ट्रैवलिंग दिनी डबल टावा कापा के इन्हें इलाव देखा ही අමාරයි. इलाव देखा हमारा ही ने डबल करना की नहीं डबल डबल करने में चल लगी ठीक है नहीं लगी डबल का क्यों डबल क्यों था में सीगिरिया राजधानी වටා නිර්මාණලා තියෙන ලොකු ආර්ථිකයක්. ඉතින් අපිට පේනවා මේ කඩවල මිනිස්සු කඩයක් දාගෙන මේ සංචාරකයන්ට තමන්ගේ නිෂ්පාදන විකුණගෙන ටිකක් අය හොයාගෙන ඒගොල්ලන්ගේ ආර්ථිකය සරි කර ගන්නවා. ඉතින් එනේ හැමෝගෙම මම ඉල්ලා සිටිනවා මේ මිනිස්සුන් සහයෝගයක් විදියට තමන්ට පුළුවන් දේවල් තමන්ට පුළුවන් ප්‍රමාණයට මේගොල්ලන්ගේ මිලදී ගන්න ඒගොල්ලන්ට සහයෝගයක් දෙන්න. අපි හැමෝම මිනිස්සු. ඒක නිසා මේ මිනිස්සු ගැනත් බලමු අපි. මෙතන ඇවිල්ලා රස විඳලා ලස්සන බලලා යනවා වගේම. සීගිරිය ඉතින් මේගොල්ලෝ එක්ක නම් මොනවත් කරන්න බෑ. මේ කඩවල් කරන අය හැමෝටම බාධාවක්. ඉතින් ඒ අහිංසක සත්ත්ව ඒගොල්ලෝ මේක ඉන්න ඕන. ශ්‍රී ලංකාවේ අඩුවක් නෑ සීගිරියට. අපි දැන් සීගිරියට ඇවිල්ලා ඉන්නේ. සීගිරිය ගලට යන පාරේ ඉන්නේ. දැන් මේ මුණු ටික පොඩ්ඩක් බලා ගන්න අපිත් එක්ක අපු කට්ටිය. එන අමුතු විදිහට මුණට හරිනවා. ඩෝන්. අපිට කෙනෙක් ඉන්නවා. no doubt. එහෙම පේන්නේ නැහැ. මම අන්බොක්සින් එකට දැන් ඔක්කොම ලෑස්ති. සීගිරිය අන්බොක්සින්. අන්බොක්සින් එකට ඔක්කොම ලෑස්ති. ඉස්සරහනේ ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. මේ තියෙන්නේ මේ මම හිතන්නේ අර ෆොරිනර්ස්ලාගේ. ඇයි ඉතින් අපිව ෆයින් එවන්න මෙච්චර දුන්නේ? ඒගොල්ලන්ට ප්‍රයොරිටි දෙන්නවා කොහොමද?
ඉතින් අද සීගිරියට විශේෂ දවසක්. මොකද මේ සංචාරකයෝ විශාල ප්‍රමාණයක් එනවා. ඒ වගේම පොඩි වැහි ගතිය වැස්සකුත් වැහලා තියෙනවා. අපි බලමු සංචාරකයෙක් විදේශ සංචාරකයෙක් දෙන්නෙක් එක්ක කතා කරලා ඒගොල්ලන්ගේ අදහස් කොහොමද කියලා බලන්න. We are from Greece Yeah. and we Welcome to Sri Lanka. have appointment with this guy to make special photo. Yeah. Yes, Thank we you. are from Greece. 10,000 kilometer appointment. From Greece to Sri Lanka. Sri Lanka. How long? It's 60 kilometers. Yeah. Yeah, 12,000. 12,000. Yes. I got. It's 40, We are happy, yeah. 40, We are happy that you have visited Sri Lanka. 14,000 hours. 40 So when hours did you- fly. When did you come to Sri Lanka? Huh? When? Today or? No, not. No, It can't be today, no? 10 days, 12 10 days. to holidays. So. ඉතින් මේ දවස්වල සීගිරියේ හරිම සුන්දරයි දසුන. විදේශී සංචාරකයෝ දේශීය සංචාරකයෝ විශාල ප්‍රමාණයක් සීගිරිය නරඹන්න පැමිණෙනවා. ඉතින් ඒක ගොඩාක් සතුටුදායක දර්ශනයක් බලන්න. මගේ රටට විදේශී විනිමයක් හම්බ වෙනවා කියන්නේ ඒක සතුටට කාරණයක්. ඉතින් සීගිරිය ගැන කතා කරනකොට අපිට සීගිරි කාශ්‍යප රජතුමාගේ ඉතිහාසය, සීගිරි ඉතිහාසය ගැන කතා නොකරම බෑ. අපි පොඩි කාරණා ටිකක් සීගිරිය ගැන චුට්ටක් විමසලා බලමු. සීගිරි රාජධානිය සීගිරි කාශ්‍යප රජුව රජකම් කරනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 400 500 අතර කාල සීමාවයි. මහා වංශයේ දෙවෙනි කොටස විදිහට අපි සලකන චූල වංශය. චූල වංශයට අනුව සීගිරි රජකම් කරලා තියෙන සීගිරි රාජධානිය ගොඩනගලා තියෙන සීගිරි කාශ්‍යප රජතුමා කියලා සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඇත්තටම අපිට තියෙන ඓතිහාසික මූලාශ්‍ර ප්‍රමාණවත්ද සීගිරිය හැදුවේ සීගිරි කාශ්‍යප රජතුමා කියලා හරියටම තහවුරු කරගන්න. සංචාරකයෙක් විදියට ලංකාවේ විවිධ ස්ථාන නරඹන්න යනකොට අපි නිකාම් මේ ස්ථානයකට ගිහිල්ලා එතන තියෙන දේවල් බලලා ලස්සනයි, හොඳයි, අපේ ඉතිහාසයේ ඒ කාලේ හිටපු මිනිස්සු ලස්සනට ගොඩනගලා තියෙනවා කියලා සතුටු වෙලා එන එක විතරක් නෙමෙයි. අපි ඒ ස්ථානයේ තියෙන ඓතිහාසික කතාව මොකක්ද? මොකද්ද දැනට තියෙන වර්තමාන තත්ත්වය? ඒවට තියෙන මූලාශ්‍ර මොනවද? ඉතින් සංචාරකයෙක් විදියට මම හිතන්නේ ඒවා අපි සියල්ලම ගවේෂණය කරලා තොරතුරු හොයලා ඒ වගේ තැනකට යනවා නම් අපිට ගමනේ උපරිම ඵල ප්‍රයෝජන ලා ගන්න පුළුවන්. මම පුරුදු වෙලා තියෙන්නේ ඒ විදිහට. සීගිරි රාජධානිය කාශ්‍යප රජතුමා සීගිරි කාශ්‍යප රජතුමා හැදුවා. සීගිරි රාජධානිය ගොඩනැගුවා කියන කතාව මහා වංශයේ ලියවෙන්නේ. මහා වංශයේ දෙවෙනි කොටස විදිහට අපි සලකන චූල වංශය සඳහන් කරන්නේ සීගිරි කාශ්‍යප රජතුමා රජකම් කරලා අවුරුදු 700කට පස්සේ. එතකොට ඒ තොරතුර විතරක් අපිට ප්‍රමාණවත්ද සීගිරි රාජධානිය කාශ්‍යප රජතුමා ගොඩනැගුවා කියන එක පිළිගන්න. මොකද අවුරුදු 800කට පස්සේ චූල වංශය ලියනවා කියන්නේ සීගිරි කාශ්‍යප රජු රජකම් කරලා පරම්පරා 24ක් කර ගිහිල්ලා. සාමාන්‍යයෙන් අවුරුදු 100කට පරම්පරා දෙකක් හෝ තුනක් කියලා ගත්තොත් අවුරුදු 800ක් විතර ගියා කියන පරම්පරා 24ක් විතර ගිහිල්ලා. ඉතින් පරම්පරා 24කට පස්සේ ලියපු මූලාශ්‍රයක තොරතුරු අපිට පිළිගන්න පුළුවන්ද? මම ඉතිහාසය විකෘති කරනව නෙමෙයි. ඉතින් මම ওই ගැන තොරතුරු විස්තර හොයනකොට මට දැනගන්න ලැබිච්ච දෙයක් තමයි ඒ එක කාරණයක් විතරයි. කාශ්‍යප රජතුමා මෙම සීගිරි ගල මුදුනේ රාජධානියක් තනාගෙන සිටියා කියන්න පිළිගන්න පුළුවන් දෙවනි ප්‍රබලම ඓතිහාසික මූලාශ්‍රය තමයි සීගිරි කැටපත් පවුර. ඉතින් කැටපත් පවුර කියන්නේ සාමාන්‍ය මහ ජනතාව තමන්ගේ අදහස් සීගිරිය අතහැරලා දැම්මට පස්සේ අවුරුදු 200ක් විතර වගේ කාලයකින් සාමාන්‍ය ජනතාව ඇවිල්ලා සීගිරියට ඒ තමන්ගේ අදහස් ලියපුවා තමයි සීගිරි කැටපත් පවුරේ තියෙන්නේ.
ඉතින් ඒකේ සඳහන් වෙනවා ඒ අවුරුදු 200කට පස්සේ කසුප් කියලා රජ කෙනෙක් මෙතන රජකම් කරලා තියෙනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිට පිළිගන්න පුළුවන් මතය තමයි සාමාන්‍ය ජනතාව අවුරුදු 200ක් කියන්නේ ලොකු කාලෙකුත් නෙමෙයි. සාමාන්‍ය ජනතාව එහෙම අසත්‍ය තොරතුරු ලියන්න හේතුවක් නෑ. සාමාන්‍යයෙන් තමන්ගේ අත්දැකීම්, ජීවන අත්දැකීම්, තමන්ට දැනෙන දේ, තමන් අහලා තියෙන දේ අව්‍යාජ විදියට සටහන් කරන පිරිසක් සාමාන්‍ය මහ ජනතාව කියන්නේ. ඉතින් ඒක අපිට දෙවනි සාක්ෂි විදියට අපිට පිළිගන්න පුළුවන්. මේ සීගිරි කාශ්‍යප රජුරුව සීගිරිය කොට නැගුවා කියලා සඳහන් කරන්න පුළුවන්, තහවුරු කරන්න පුළුවන් දෙවන සාක්ෂිය. පළවෙනි සාක්ෂිය චූල වංශයේ සඳහන් කාරණේ. දෙවන සාක්ෂිය කැටපත් පවුරේ සාමාන්‍ය මහ ජනතාව ඒ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙන ඒ සාක්ෂිය. සීගිරි කාශ්‍යප රජතුමා සීගිරි රාජධානිය ගොඩ නැගුවා කියලා පිළිගන්න පුළුවන් ප්‍රබලම සහ තුන්වෙනි. හැබැයි ගොඩාක් අයගේ අවධානය යොමු නොවෙන, මං හිතන්නේ ඉස්කෝලේ ඉතිහාස පොත්වලවත් වැඩියේ අවධාරණය ලොකුවට අවධාරණය කළ නැති කාරණේ තමයි තිඹිරිවැව සෙල්ලිපිය. තිඹිරිවැව සෙල්ලිපිය කියන්නේ සීගිරි රාජධානිය නම් කිලෝමීටර් 4-5ක් වගේ දුරින් පිහිටා තියෙන සෙල්ලිපියක්. ඒ සෙල්ලිපිය ලියලා තියෙන්නේ බූදල අරදල කියලා සාමාන්‍ය මිනිස්සෙක්. සීගිරි රජතුමා රාජ්‍යත්වයට පත් වෙලා අවුරුදු 10ක් ගිය තැන තමයි මේ සෙල්ලිපිය සඳහන් කරලා තියෙන්නේ. ඒ සෙල්ලිපිය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සීගිරියේ ආලක මන්දාධිපති සීගිරි රජතුමා මේකේ රජකම් කරනවා කියන කාරණේ පැහැදිලිව ලියලා තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ ප්‍රබලම සාක්ෂිය සීගිරි රාජධානියේ සීගිරි කාශ්‍යප රජතුමා ගොඩ නැගුවා කියන්නේ. ඉතින් අපිට කාරණා තුනකින් තහවුරු වෙනවා මේ සීගිරි කාශ්‍යප රජතුමා තමයි ගොඩ නැගුවේ කියන කාරණේට. සීගිරිය ගැන කතා කරනකොට මට මතක් වෙනවා ලස්සන ගීතයක්. වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ? ඇස් දෙක වාගේ මුගලන් සානුබ පිය රජු සෙවණේ උන්නේ. වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ? ඇස් දෙක වාගේ මුගලන් සානුබ පිය රජු සෙවණේ උන්නේ. මේ ගීතය ධාතුසේන රජතුමාට ඉතිහාසයේ මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ඛේද වාචකයක් ගැන කියවෙන ගීතයක්. අපි ඉතිහාස කතාවේ හැටියට ධාතුසේන රජතුමා කියන්නේ ඉතාම ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. කලාවැව නිර්මාණය කරපු රජතුමා. ජීවිතයේ අන්තිම කාලේ තමන්ගේ පුත් කුමාරයා කාශ්‍යප කුමාරයා අතින් මරණයට පත් වෙනවා. මේ වංශ කතාවේ හැටියට ධාතුසේන රජුගේ එකම දූ කුමරිය තමන්ගේ මිගාර කියන සෙනවියට සරණ පාවලා දෙනවා. මිගාර සෙනවිය අතින් තමන්ගේ දූ කුමරියට කෙනෙහිලිකම් රාශියක් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව ධාතුසේන රජතුමා කුපිත වෙනවා. කුපිත වීම නිසා මිගාර සෙනවියගේ තමන්ගේ දූ කුමරියගේ ස්වාමි පුරුෂයා සහ තමන්ගේ සේනාවේ සේනාධිපතියා එතුමාගේ මව ධාතුසේන රජතුමා විසින් ඝාතනය කරනවා. තා ක්‍රූර ලෙස ඝාතනය කරනවා. ඒ ඝාතනය කිරීම නිසා මිගාර සෙනවියා ධාතුසේන රජතුමා සමග වෛර බැඳ ගන්නවා. ඉතින් ඒ වෛර බැඳගත් එකේ ප්‍රතිඵලයක් විදිහට ඒකට පරිගැනීමේ චේතනාවෙන් මිගාර සෙනවියා කාශ්‍යප කුමාරයාව තමන්ගේ තාත්තව පියාව ඝාතනය කරන්න ධාතුසේන රජතුමා ඝාතනය කරන්න පොළඹවනවා. කාශ්‍යප කුමාරයා අර ගීතයේ සඳහන් කරන ආකාරයට තමන්ගේ පියාව ඝාතනය කරනවා. වස්තුව ඉල්ලලා ඊට පස්සේ මුගලන් කුමාරයා කාශ්‍යප රජතුමාගේ සොහොයුරා ඉන්දියාවට පලා යනවා. කාශ්‍යප කුමාරයා බිය වෙනවා මුගලන් කොයි වෙලේ හරි ඇවිල්ලා තාත්තා මරුව පලිය ගනි මගෙන් පලිය ගනි කියලා. ඒකට ආරක්ෂා වෙන්න සීගිරිය කියන ස්ථානයේ සීගිරිය ගල මුදුනේ බලකොටුවක් නිර්මාණය කරලා ආරක්ෂාවට ඒ ස්ථානයේ නිර්මාණය කරලා සිටිය කියලා තමයි සඳහන් වෙන්නේ. සහ අපි අහලා තියෙන ප්‍රසිද්ධ කතාව. ඊට පස්සේ මුගලන් කුමාරයා ඉන්දියාවේ නිගණ්ඨයෝ ඒගේ සහාය අරගෙන සේනාව සංවිධානය කරගෙන ලංකාවට ඇවිල්ලා සීගිරි කාශ්‍යප රජතුමත් එක්ක යුද්ධයකට අවතීර්ණ වෙනවා. ඉතින් දෙපිරිස අතර යුද්ධයක් සිද්ධ වෙනවා. ඒ යුද්ධයේ අතරමඟදී කාශ්‍යප රජතුමාගේ හස්තිය යම් කිසි කාරණයක් නිසා යුද පෙරමුණේදී හස්තිය ආපසු හැරුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී කාශ්‍යප රජතුමාගේ සේනාව හිතනවා රජතුමා යුද්ධයෙන් පසුබසිනවා කියලා. සේනාවත් ඊට පස්සේ පසුබසිනවා ඒ විදිහට හිතලා කාශ්‍යප රජතුමා සේනාවත් පසුබසිනාගේ ඒ අවස්ථාවේ කලකිරලා තමන්ගේම අසිපතින් ගෙලසිඳගෙන සියදිවි හානි කරගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ.
ඒක තමයි අපි අහලා තියෙන කතාව. හැබැයි ඒ කතාව ඒ විදිහටම පිළිගන්න පුළුවන්ද කියලා අපි ඉතිහාස තොරතුරු විමසා බලනකොට පොඩි සැකයක් ඇති වෙනවා. මොකද්ද ඒකට හේතුව? ඉතින් අපිට මේ කතා ප්‍රවෘත්ති ඒ විදිහටම පිළිගන්න පුළුවන්ද? මොකද දාර්ශනික රජතුමා කියන්නේ මහජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. මහා විහාරය ආශ්‍රිතව මහා විහාරක භික්ෂුන් වහන්සේලාගේ ඇසුරේ හැදිච්ච ලංකාවේ විහෙර විහාර රාශියක් ගොඩනගපු කලාව ගොඩනගපු ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක් දාර්ශනික රජතුමා කියලා කියන්නේ. ඒ පළවෙනි කාරණය. ඉතින් ඒ වගේ රජ කෙනෙක් මේ අර විදිහට ක්‍රූර විදිහට ඝාතනය කරලා කාශ්‍යප කුමාරයාට කාශ්‍යප රජතුමාට රටේ ජනතාවගේ විරුද්ධත්වයක් නැතුව සීගිරියේ රජකම් කරන්න පුළුවන් වුණාද? සීගිරි රාජධානිය පිහිටුවගෙන රටේ ජනතාවගෙන් විරුද්ධත්වයක් නැතුව රජකම් කරන්නට හැකියාව ලැබුණාද? ඒ පළවෙනි කාරණය. ඉතින් අනිත් කාරණය තමයි කාශ්‍යප රජතුමා කියන්නේ අහලා තියෙනවා මහා විහාරික භික්ෂුන් වහන්සේලා ඇසුරේ විහෙර විහාර බුදුදහම ආශ්‍රිතව වත්පිළිවෙත් කරගෙන හිටපු රජ කෙනෙක්. ඒ වගේම විශේෂ කලා නිර්මාණ හැකියාවක් සීගිරිය දිහා අපිට බලුවම අපිට බලන්න පුළුවන්. ඒකේ උද්‍යාන අලංකාරණය, ගෘහ නිර්මාණ ශිල්පය, ජල තාක්ෂණය, ඉතින් බොහොම නිර්මාණශීලී විනෝදකාමීව අපි කියන්නේ කුවේර ආලක මන්දාධිපති කියලානේ කියන්නේ. ඒ වගේ විශිෂ්ට කලා නිර්මාණ හැකියාවක්, කලා කාමීත්වයක් තිබ්බ සුන්දර අදහස් තිබ්බ රජ කෙනෙක්. ඉතින් ඒ වගේ රජ කෙනෙක් තමන්ගේ පියා මරණ තරම් ක්‍රූර හිතක් ඇති කරගන්න පුළුවන්ද කියන කාරණේ පොඩ්ඩක් අපි හිතලා බලන්න ඕනේ. තවත් කාරණයක් තමයි ඉතිහාස කතාවල සඳහන් වෙනවා මහා කාශ්‍යප රජතුමා කියන්නේ බොහොම සිල්වත්, එතනින් එහාට ගිහිල්ලා දූතාංග සමාදන් වෙච්ච රජ කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ රජ කෙනෙක් තමන්ගේ පියා මරණ තරම් පීතෘඝාතකෙක් වෙන්න තරම් ක්‍රූර වෙන්න හැකියාව තියනවාද කියන කාරණයක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම එතනින් එහා ඒ ගැන කිසිම දෙයක් සඳහන් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉතිහාසය හොයලා බලන්න, ඉතිහාසය යටින් පිළිගන්න එපා. කරුණු හොයලා බලන්න, බුද්ධියෙන් විමසලා බලන්න. කාශ්‍යප රජතුමා කියන ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. ඒ ගැන විවාදයක් නැහැ. මේ වගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් කරන්න එතුමා ශ්‍රේෂ්ඨ විය යුතුමයි. ඉතින් එතුමාගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයෙන් හින්දා අපිට මේ වගේ ලස්සන මේ වගේ විශිෂ්ට නිර්මාණයක් අපිට දායාද වෙලා තියෙනවා. ඒ විශිෂ්ට නිර්මාණයෙන් හින්දා අපි අදටත් විදේශින් මේ උපේනවා රටක් විදියට සංචාරකයන්ගෙන්. ඉතින් ඒ රජතුමාට ඒ ගෞරවය නිතැතිම්ම හිමි විය යුතුයි. බොහෝ දෙනා හඳුන්වනවා කාශ්‍යප කියන්නේ බියගුල්ලෙක් කියලා. නමුත් එහෙම කාශ්‍යප රජතුමා බියගුල්ලෙක් විදියට සඳහන් කරන එකට මම නම් කිසිසේත්ම එකඟ නැහැ. අපේ ඉතිහාසයේ ඒ වගේ ශ්‍රේෂ්ඨ රජවරුන්ට අපි ගරු කරන්න සංචාරකයෝ හැටියට. ඉතින් සීගිරි උද්‍යානය කියන්නේ බොහොම ලස්සන ස්ථානයක්. නිස්කලංකේ ඕන කෙනෙකුට ඉන්න පුළුවන්. සීගිරියට එන සියලුම සංචාරකයන්ට දෙන්න ඕන කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා උපදෙස්. සංචාරකයෙක් විදිහට අපි ඕනම ස්ථානයක සීගිරියට විතරක් නෙමෙයි ඕනම ස්ථානට යනවා පිළිපදින්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඉතින් මම කැමතියි පුංචි ඉල්ලීමක් කරන සීගිරියට එනවා නම් ඒ ඉල්ලීම් ටික ඔය සියලු දෙනාගෙම කරන්න. මේ ස්ථානයට එනවා නම් තැන් තැන් වල කැලිගසර දාන්න එපා. අදාළ ස්ථානයට ඒවා දාන්න. ප්ලාස්ටික් පොලිතින් තැන් තැන් වල බැහැර කරන්න එපා. ඒ අදාළ තැන් වලට යොමු කරන්න ඒවා. ඒ ස්ථාන හදලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේ මෙතන තියෙන්නේ අවුරුදු 10 ගණක් පැරණි පුරාවස්තු. ඉතින් ඒවට හානි කරන්න එපා. මේ බැමියුඩ ඇවිදින්න එපා. ඒවට හානි කරන්න එපා. මොකද ඒක දඬුවම් ලැබෙ හැකි වරදක්. ඒ පිළිබඳව දැන්වීම් පුරු
සටහන් කරලා තියෙනවා. මේ ස්ථානයේ විදේශ සංචාරකයෝ ගොඩාක් ඉන්නවා. ඉතින් තමන්ගේ විනය පවත්වා ගන්න දේශීය සංචාරකයන්ගේ ගොඩාක්ම පිළිලා තියෙන දෙයක් තමයි විනය කියන එක. යම් කිසි ස්ථානයක ගියාම එතන ඒ විදිහට ඉන්න දන්නේ නැතිකම. ඉතින් විදේශ සංචාරකයෝ ගොඩක් මේ ස්ථානට පැමිණෙන නිසා ඒ මිනිස්සු අපේ දේශීය සංචාරකයෝ දිහා බලනවා මේ මිනිස්සු මොන වගේ මිනිස්සු జాතියක්ද කියලා. ඉතින් ඒ මිනිස්සු ඊට පස්සේ ඒක ලෝකෙට ගිහිල්ලා කියනවා ලංකාවේ මිනිස්සු මෙන්න මේ වගේ කියලා. ඉතින් අපි ඒ මිනිස්සුන්ට ලංකාව ගැන හොඳක් කියන්න පුළුවන් විදිහට හොඳ සංචාරකයෝ විදිහට අපි මේ වගේ ස්ථානට ගිහිල්ලා හැසිරෙමු. ඒකත් එක ඉල්ලීමක් මට කරන්න තියෙන්නේ. ඒ වගේම සීගිරිය බලන්න එනවා නම් ඔයගොල්ලෝ මේකත් පොඩ්ඩක් මතකේ තියාගන්න. සීගිරිය කියන්නේ අවුරුද්දේ වැඩි කාලයක් වියලි කාලුණයක් තියෙන ප්‍රදේශයක්. දැන් අද නම් පොඩි වෙහි කාලුණයක් තියෙනවා තිබ්බා. දැන් ටිකක් අවු වැටිලා වතුර ටිකක් වැඩිපුර අරන් එන්න. මොකද කන්ද නගිනකොට වතුර දිබා එනවා වැඩි. කුඩයක් වගේ දෙයක් අරන් එන්න අවු රශ්මිය වැඩි නිසා. සහ පොඩි දරුවෝ එක්කන් එනවා නම් ඒගොල්ලෝ පරිස්සම් කරගන්න බලන්න. මොකද උඩ නගිනකොට පොඩි අවදානමක් තියෙනවා සීගිරියේ කලමුදුර නගිනකොට. ඒගොල්ලෝ පරිස්සම් කරගන්න. ඒ ගැන අවධානයෙන් ඉන්න. ඒ කාරණා ටික මතක තියාගෙන මේ ස්ථානෙට එන්න. වස්තුවෙන් ඉල්ලෙන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගේ මුගලන් සානුඹ පිය රජු සෙවණේ උන්නේ වස්තුවෙන් ඉල්ලෙන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ දෙක වාගේ මුගලන් සානුඹ පිය රජු සෙවණේ උන්නේ